සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තෙවන වගේම අවසන් එක්දින තරගය ඊයේ දිනේදී පැවැත්වුණා. මේ තරගයත් ඉතාමත් පහසුවෙන් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යථාර්ථය ලෝකෙටම නැවතත් පෙන්වා දෙමින්. මේ තරගාවලියේ වීරයා වුණේ සුපිරි පන්දුයමක නිරතු හරිස් රවුෆ්. ඒ වගේම අවසන් තරගයේ වීරයා වුණේ මොහොමඩ් වසීම්. ඊයේ තරගය ගැන අපිට කතා කිරීමට දෙයක් ඉතුරු වුණේ නැති තරම්. නමුත් අවස්ථාවක් ලැබුණු පළමු මොහොතේ සිට උපරිම දක්ෂතාව පෙන්වීමට පවන් රත්නායක උත්සාහ කළා. නමුත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවියාමකට හසු වීමට ඔහුට සිදු වුණා. Tamanට අවස්ථාවක් දෙන ඕනම වෙලාවක රට වෙනුවෙන් උපරිම දක්ෂතාව දක්වන ජෙෆ්රි වැන්ඩසේ ගැනත් අපිට කතා නොකරම බෑ. ඔහු පන්දුවාර 10ක් යොමු කරමින් ලකුණු 42කට තීරණාත්මක කඩලු 3ක්ද දවා ගැනීමට සමත් වුණා. පැතුම් නිස්සංක ලකුණු අතරට නොපැමිණීමේ අඩුව ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තදින්ම දැනුණා. පැතුම් ගැහුවේ නැත්නම් ලංකාවන්ත අසරණයි කියන එක නැවත නැවත ඔප්පු වෙමින් තිබෙනවා. ලකුණු 300ක් දක්වා යාමට තිබූ ඉනිම මන්දගාමී වුණේ කුසල් සහ සදීර පමණට වඩා කාලය ගැනීම නිසා. මේ විස්තර විචාරකයින් පවා සඳහන් කළා. කුසල් කාලය අරගෙන අවසානයේ අපරීක්ෂාකාරී ලෙස දැවී ගියා. ශ්‍රී ලංකා තරඟ විශ්ලේෂකයින් සහ කළමනාකරුවන් තරම් අපරීක්ෂාකාරී තීන්දුව ගන්න තවත් නිලධාරීන් මේ ලෝකේ නැති තරම් වෙලාවක් තිබුණා. කඩලු 3ක් බිඳ වැටි තිබුණු මොහොතක්. ඒ වගේම යම් ස්ථාවර ලකුණු ප්‍රමාණයකුත් තිබුණා. පිටුපසින් කමිදු ජනිත් සහ පවන් රත්නායක හිටියා. මේ මොහොතේ මීළඟ පිටිකරු ලෙස පිටියට එවිය යුතුව තිබුණේ පවන් රත්නායකව. මොකද ඒ ඔහුගේ පළවෙනි තරගයේ වගේම පීඩනය තරමක් අඩු මොහොතක් වුණු නිසා. නමුත් අපේ නුවණක්කාරයෝ කරේ කමිදු මෙන්ලිස්ව පිටියට එවපු එකයි. පසුව පළමු තරගයට මුහුණ දෙන පවන්ට සිදු වුණේ 110ක පීඩනයක් යටතේ අංක 6ට ක්‍රීඩා කිරීමයි. නමුත් ඔහු ඒද කළමනාකරණය කරගනිමින් පරණත ක්‍රීඩකෙක් ලෙස වටිනා ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණේ නම් දරාපු පරණතයයි කියන අයටත් පාඩම් කියා දෙමින්. දැවී ගිය ක්‍රීඩකයන්ගෙන් බොහොමයක් දැවී ගියේ පාද චලනයන්ගේ තිබූ දුර්වලතා නිසා. මේ වගේ තාක්ෂණික දේවල් අපිට දිය කරලා පොවන්න බෑ. ලැබෙන ආරංචි වලට අනුව ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම T20 තරගාවලියටත් නොහිඳ ශ්‍රී ලංකාව බලා ගමන් ගැනීම නියමිත බවක් තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රධාන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ආබාධ වලට ලක් වෙලා තියෙනවා. චරිත්ගේ නායක පට්ටමත් මේ මොහොතේ අවදානම් මට්ටමකයි තිබෙන්නේ. ලැබෙන අභ්‍යන්තර ආරංචිවලට අනුව T20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකර ලබා දීම නියමිතයි. ඒ වගේම චරිත්ව T20 සංචිතේනොත් ඉවත් කර ඒ වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් ගෙන්වීමටත් නියමිත බව ආරංචි වෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත තරගාවලි ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් අභියෝගාත්මක දෙයක් වෙලා තියෙනවා. අපේ රටට සමාන ආසියානු තනතිරු වලදී පවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ඉතාමත් දුර්වලයි. ඇත්තටම ගැටලුව තිබෙන්නේ පුහුණුකරුවන්ගේද එහෙමත් නැත්නම් ක්‍රීඩකයන්ගේද? මේ මොහොතේ චරිත්ගේ නායකත්වය මාරු කිරීම සුදුසුයිද? ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ වටිනා තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.